හෙලෝ අද මම ගෙනාවා රසම රස පෝංචි එකක්. හැබැයි මේ මම හදන විදිහ ඔයාලා හදන විදිහක් තියෙනවා නම් ඒක මට කමෙන්ට්ස් වලින් කියන්න ඕන. මටත් ඒ විදිහ හදලා බලන්න. ඉතින් එන්නකෝ මං හදන විදිහ බලන්න. මේක රසද කියලා කියන්න ඕනේ හොඳද? ඉස්සෙල්ලාම වනදා ක්ලිපේ තියන් තෙල් චුට්ටක් දාගෙන එකට අබයි උඩුහාලුයි දාගන්නවා. මේ මන් දාගන්නේ සුදු ලුණු බික් ටිකක් තලලා දෙකට මැදින් කපලා මේ රම්පේ කරපිංචා ඊට පස්සේ ලුණු ගෙඩියක් එකතු කරනවා මම. අමු මිරිස් කරා දෙකක් කපාගෙන කුරුඳු පොතු කෑලි දෙකකුත් එකතු කරගත්තා. මේ ටික හොඳට තෙල් වල ටෙම්පරාදු කරගන්න මෙන්න මේ විදිහට. මේ මම දාන්නේ කොච්චි. අනිවාර්යයෙන්ම කොච්චි ගෙඩියක් චූටිට කපලා දාගන්න හරිම රසයි. ඊට පස්සේ මම එකතු කරනවා තෙල් එකට උම්බල කඩ. උම්බල කඩ ටිකක් වැඩිපුර එකතු කරගත්තා. හරි රසයිනේ. මේ මම දාන්නේ බෝංචි ටික. බෝංචි ටික මෙන්න මේ වගේ මම හීනියට කපාගෙන තියෙනවා. ඉක්මනට කරි එක හදා ගන්නත් ලේසි. ලස්සනයිත් මේ විදිහට කපා ගත්තම. මෙතන ඒකත් තෙල් වල හොඳට දැවටෙන්න කවලම් කරගන්න. මේ මම දාන්නේ සීනි චුට්ටක්. සීනි ටිකක් දාගත්තම බෝංචි වල කොළ පාට නැති වෙන්නේ නැහැ. ඒ විදිහටම තියනවා. ඊට පස්සේ ලුණු ටිකකුයි කහ ටිකකුයි 3-5 චුට්ටකුයි දාගන්නවා. මම මෙච්චරයි දාන්නේ. මිරිස් කුඩු මුකුත් දාන්නෙත් නැහැ. ගම්මිරිස් දාන්නෙත් නැහැ. ගම්මිරිසට සැර ඕනේ නැහැ. මොකද මේකට මම කොච්චි අම්මිරිසුයි දැම්මනේ. ඒකෙන් ගානට රස බැලන්ස් කරලා දෙනවා. මේ මම දාන්නේ හොඳ මිටි කිරි පොල් කිරි ටිකක්. හරිම චුට්ටයි එකක් මම දාගත්තේ. ඉක්මනට තැම්බෙනවා මම මේ බෝංචි එක කපාගත්ත හැඩය නිසා. හරි හිමියටනේ මම කපලා තියෙන්නේ. ඊට පස්සේ අපි හිමින් හැඳි ගගා මේක චුට්ට හිඳව ගන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ ගානට හිඳෙනවා. මේ බලන්න තාමත් මගේ බෝංචි එක කොළ පාටයි හොඳට. අපි දැන් මේ ටික ඉක්මනටම දීසියකට දාගන්න ඕනේ. මොකද වළඳ තිබ්බොත් මේකේ ටක් කාලා පාට වෙනස් වෙනවා. ඉතින් අපි ඉක්මනට දීසියකට දාගෙන කන්න තමයි දැන් තියෙන්නේ. බලන්නකෝ මේක ලස්සන. මේ විදිහට හදලා බලන්න. වීඩියෝ එක බලන් හිටියට thank you ඔයාලට.